සද්දයක් නැහැ විදිය. මොකද්ද මේ දමිත් කරන්නේ? හදනවා දැන් කූඩැල්ලුන්ට හෙට කූඩැල්ලුන්ට අපි යනකොට ඇති වෙන මේ ප්‍රශ්න වලින් තිබෙන පොඩි ප්‍රතිකාරයක්. මෙතන තමයි අපි නාන්න බෑ. අපි ඊට පස්සේ මෙතනින් යනවා පොඩි දියැලි ගෑල්ල. අපි යන්නේ එතන පොඩි රෙස්ට් එකකට ආවා. මාර සනීපයි මේ බලන්න view එක. ආයිබෝවන්. අපි මේ යන්නේ 20යි 26 අවුරුද්දේ සිරිපාද ගමන. අද අපි යන්නේ දරණිය කළ උඩමාලි බොඩ පාරෙන්. දැන් අපි ලොරියක් කතා කරගෙන තියෙනවා. කිලෝමීටර් 5ක් වගේ යන්න පුළුවන් ඒ ලොරියෙන්. ඉතින් අපි ඒ ලොරිය ගාවට යනකම් අපේ ඊයේ දවස ගෙවුන විදිය ඒත් එක්කම අපි මේ ගමනට ලෑස්ති වුණ විදිය ගිහිල්ලා බලලා එන්න. අපි ලොරිය යන ගමන් හම්බ වෙමු. මොකද්ද මේ දමිත් කරන්නේ? හදනවා දැන් කූඩැල්ලුන්ට හෙට කූඩැල්ලුන්ට අපි යනකොට ඇති වෙන මේ ප්‍රශ්න වලින් විසඳෙන්න පොඩි ප්‍රතිකාරයක්. ඕකට මොනවද දැම්මේ එතකොට? තියෙනවා පොල් තෙල්. ලුණු. එටෝ. හරි. ඕක දානවා අපිට. කොහොමද ඒ කියන්නේ අනුපාතය කොහොමද? එහෙම අනුපාතයක් නෑ. හිතන අනුපාතය දාලා දානවා. අපිට ඕන ප්‍රමාණෙත් එක්ක බලලා තමයි මේක නියම කරන්නේ. කොහොමද මික්ස් කරගන්න ඕනේ. මේකට තව දුම්කෝල කෑල්ලක් වගේ ඇඩ් වෙන ගොඩක් හොඳයි. මොකද දුම්කෝල ගොඩක් සැරයි. මේක ගොඩක් හැමට දාගන්න නැති වෙන තරමට හොඳයි. එතකොට ඔක් කොහෙටද දාන්නේ? පුළුවන් තරම් අපි මේස් එක පාවිච්චි කරනවා. ඒ මේස් එක අවට සහ සපත්තුවේ ඒකට දැම්මාම මේ සැර තියෙනවා. අපි දැන් මොකක් කර වතුර පාරක් හරහා ගියොත් තමයි මේකේ සැර අඩු වෙන්නේ. නිතර මේක දාලා තිබ්බාම කූඩල්ලෝ සපත්තුර නගින්නේ. එතකොට මේ තමයි බඩු ටික. ඊට පස්සේ මේ මික්ස් එක තියෙන්නේ. ඉරි පාට වෙනවානේ. කිරි පාට. පොල් තෙල් ගිනවා කියලා හොයන්නවත් බෑ. කට්ටිය බෑග් පැක් කරනවා.
ඉතින් අපි දැන් ලොරියෙන් ඇවිල්ලා බැස්සා එන්න පුළුවන් දුර. අයියේ මෙතන කිලෝමීටර් කීයක් වගේ තියෙනවද? 5ක්. කිලෝමීටර් 5ක් තියෙනවා. උඩමාලිබොඩ ටී ෆැක්ටරි. උඩමාලිබොඩ ටී ෆැක්ටරි ගාව ඉඳලා. කිලෝමීටර් 5ක් තියෙනවා. ඉතින් මේ අයියට පින් සිද්ධ වෙන තමයි අපි ලොරිය ආවේ. අපි ඊයේ ඇවිල්ලා ගෙදර නැවතිලා එහෙම තමයි හිටියේ. මේ අයියලා අපිට හොඳට සැලකුවා. ඒක අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන. ඉතින් මම මේ අයියගේ විස්තර පල්ලෙහින් දාන්නම්. ඒ අයියගේ නම්බරෙත් එක්ක. ඔයාලටත් උඩමාලිබොඩ ටී ෆැක්ටරියට ආවන් පස්සේ ලොරියේ ඉඳලා එන්න පුළුවන්. ඔයාලා ඒත් එක්කම නවතින්න බලන් එනවනම් මේ අයියට කතා කරන්න. මේ අයියෙක් ගෙදර තියෙන්නේ සුපිරිම ලොකේෂන් එකක. ගඟකින් නාලා ගමේ විදිහට කාලා ඔයාලට ඊට පස්සේ දවසේ උදේම ගමන පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි විස්තරේ. ඒත් එක්කම අපිට මෙතන පේනවා සිරිපාදේ මළුවටම කිලෝමීටර් 12ක් තියෙනවා මෙතන ඉඳලා. පන්දෙනිය කියන ගමේ ඉඳලා තමයි කිලෝමීටර් 12ක් තියෙනවා. හරි. ඉතින් මේ අයියා ගමේ කෙනා මෙයා තමයි හොඳටම විස්තර දන්නේ. මේ අයියා අපිත් එක්ක ඉස්සරහට යනවා. අපි ඉතින් එහෙනම් නමුත් ඉතින් ගමන පටන් ගමු. ඉතින් අපි යන ගමන්ම අපිට පේනවා මෙන්න මෙතන ලස්සනට ඉර පායලා තියෙන ගලක්. මාර ලස්සනයි. ඉතින් මේ තමයි මේ ගල බාන්න මාර ලස්සනයි. අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ කරන්න. මොකද ඔයාලා දන්නවනේ වාරේ ඉවර වෙද්දී සිරිපාදේ ප්ලාස්ටික් බෝතල් මොනවා හරි පොලිතීන් ඒ කොච්චර ප්‍රමාණයක් ගොඩ ගැහෙනවද කියලා. ඒ වගේ දේවල් ගේන එක පුළුවන් තරම් අඩු ගන්න. ගේන්න නැත්තරමට හොඳයි. ඉතින් ඔයාලට ගේන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා ටික ඩස්බින් එකකට දාන්න. කැලෑව කියලා කොහෙටවත් දාලා යන්න එපා. මොකද මේ පරිසර තත්ත්වය ඊටම සංවේදී පරිසර තත්ත්වයක්. ඒක තමයි මේකට සිරිපාද රක්ෂිත අඩවිය කියන්නේ. ඒ හින්දා පේනවනේ හරි කියද්දිම හරියටම බෝඩ් එකක් හම්බ වෙනවා. මේ තියෙන. ඒකයි කියන්නේ. මෙතන තියෙනවා සුමන සමන් දේව මන්දිරය. අවාරිගියුත් ඉන්න පුළුවන්. අවාරෙක් මම යන්න. අපි ඉතින් නමෝවිත්යෙන් ගමන පටන් ගමු එන. අපි ආවේ උඩමාලිබොඩ ඉඳලා. උඩමාලිබොඩ ඉඳලා මේ තියෙන්නේ මෙහෙට අපි කියන්නේ පන්දෙනිය කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ මාගල් ගඟ. මෙතන ඉඳලා මේක තමයි මාගල් ගඟ. මේක තමයි මාගල් ගඟ. හරි හරි හරි. මෙතන ඉඳලා කිලෝමීටරයක් ගියාම මහඔය කියලා වෙනවා. මේ ඇලක් ලොකු ඇලක් මේක ඉඳලා එන ඇලක් වෙනවා. ඊට පස්සේ ආපහු නැග්ම තියෙන්නේ පොඩි සාමාන්‍ය කන්දක් තියෙන්නේ. ඊට පස්සේ ගියාම ආයෙ වංගුඩියක් කරනවා. එතන ආයෙ මේ වගේ මේ කොටස නෙලු කියලා ඇලක් තියෙනවා. ඒ ඇල පහුවෙලා ඊට පස්සේ බැස්ම තියෙනවා. ඇල මේ ආපහු පොඩක් එන්දලා ගන්න පොඩි මේ පොඩි වංගුකේ ඒ වගේ පොඩි ඒවා පහක් විතර හම්බ වෙනවා. ඇල වගේ පාරවල්. ඊට පස්සේ ඉතින් ඉඳලා මෙතන ගියාම මෙතන තමයි සීතකව. මෙතනට යන්න විනාඩි ඔයාලට විනාඩි 45ක් වගේ තමයි යන්නේ. නැත්නම් පැය භාග විතර යන්නේ. රත්නේ පාරට සෙට් වෙනවා. මෙතෙන් ඉඳලාම මෙතෙන්ට කිලෝමීටර් 5ක්. පැය 4ක ගමනක් තමයි තියෙන්නේ යන්න පුළුවන්. මේ හැරේ ඉඳලා දැන් මෙතන ඉඳලාම මේ හැරේට එනකල් වතුර උස්සගෙන යන්න අවශ්‍ය නැහැ. මග දිගට ඇලවල් තියෙනවා වතුර මේ පිරිසු වතුර තියෙනවා. සීතකෝනේ පස්සේ තමයි මේ ටිකේ තමයි මෙතෙන් ඉඳලා මේ හැරේ ස්ලෝප් එක වැඩි නේ. ඔව්. මෙතන බැස්ම ඊට පස්සේ බැස්ම තියෙන දිගටම තැන්න තියෙනවා. ආහා. කන්ද නගන හරිය තුර තියෙන කොයි හරිය? මේ හැරේ. මහ ඔයයි ඔව් මේ ටික. ඒක අර ලොකු හෙඩ් එකක් නැහැ. ඔව්. මෙහෙම නැග්ම වැස්පු තියෙන්නේ. ඔව් පොඩි හෙඩ් තියෙන මේ වගේ පොඩි කැලි තියෙන මෙතන ඉඳලා මෙතන. ඔව්. ඒ වගේ තමයි තියෙන්නේ. අපිට උදේට දවල්ට කන්න හොඳ තැන් දෙක ඕන. ඔයාලා මෙහෙමයි. ඔයාලගේ දැන් මේ දැන් ඉඳලා ගියාම පස්සේ බඩගිනි වෙන තැනකදී මම මෙතන ඉඳලා තව කිලෝමීටර් එකකින් ළඟදී මේ ගියාම එතන කණ්ඩක් පුළුවන්. නැත්නම් ඊට පස්සේ තව ඇලවල් තියෙනවා. මහ ඔය උදේට කමු. මහ හොඳ. උදේට කාල සීතකෝනේ දවල්ට නාලා කමු. ඔව් නාලා ඉල්ල කන්න. ඔයාලට මෙතනට නම් ඔයාලට නම් පැය 4 ගියා. පැය 4ක් විතර යනකොට යන්න පුළුවන්. සීතකෝනේ නාලා අවස දැන් මේ අර වහින්දා පොඩ්ඩක් කරලා තියන්න. දැන් පහට ගියක් ඇති. පස්සේ නැහැ මොකද ලයිට් තියෙනවනේ රත්නේ පාරට ගියට පස්සේ. මේ අයියා අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම අක්කාගේ කෑම මාර රහයි අපි කියලා ආවේ. මේ ඉතින් අනිවාර්යයෙන්ම කතා කරන්න. මේ අයියා මාර සහයෝගයක් දුන්නා.
මොකද අපිට බෑග් අරන් යන්න ඕනේ නැහැ. අපිට ගෙවල් කතා කරලා දුන්න බෑග් තියලා යන්න. ඊට පස්සේ ආපු ගාම මම ඒගොල්ලන්ගේ මහ ගෙදර මට නිදා ගන්න දුන්නා. මං උදේ ආපු හින්දා. ඉතින් අයි බොහොම ස්තුතියි. අපි එන හම්බ වෙමු. හරි. ඉතින් අපි මෙතන මේ තියෙන ඔයටත් අපි සමු දීලා දැන් අපි යනවා. අපිට මාර සුන්දර දර්ශනයක් බලා ගන්න පුළුවන් වුණා. මේ බලන්න ඉරේලිය වැටිගෙන එන විදිය. මේ ගඟ ගාවේ මාර ලස්සනයි මෙතන. ඉතින් ඔයාලත් පුළුවන් නම් මේ වෙලාවෙ එන්න. මාර ලස්සනයි. ඔයාලා ගිහලා මේ වීඩියෝ එක බලලා එන්න. කොහොමද සුන්දරද කියලා. හිමීට අපි ඉහළට කරුණා කරමු. බත් දෙකකුත් අපිට අර අයියා බැඳලා දුන්නා. ඇත්තට මේ අයියා හොඳයි. මාර විදියට මනුස්සකම තියෙන අයියා කෙනෙක්. ඔයාලා අනිවාර්යෙන් මේ අයියා කන්ටැක්ට් කරගෙන එද්දි. මේ වගේ වතුර පාරවල් අපිට ගොඩක් හම්බ වෙනවා. ඉතින් වතුර ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. හොඳට අහලා බලන්න. කුරුල්ලන්ගේ සද්දය ඇහෙන විදිය. පේනව නේද? ගස් කඩන් වැටලා තියෙන විදිය. මේ මෙන්න කොටේ සයිස් එක. බොහොම ස්තුතියි. මේ පාර සකස් කරලා දුන්න අයට කපලා කොට ටික අයින් කරලා මෙතනින් යන්න ඉඩ හදලා දුන්නට බොහොම පිං. අපි ඉතින් අපි කිලෝමීටරයක් විතර ආවම අපිට හම්බ වෙනවා මහා ඔය ගඟ. මේ තියෙන මහා ඔය ගඟ. හම්බ වතුර ටිකක් බොන්න ඕනේ. කිලෝමීටරයක් ආවට මාර මහන්සි. පොඩ්ඩක් උඩට යන්න මහා ඔය. එන්න ලොකු ගුහාවක් තියෙනවා. ඒක හොඳයි වගේ. මාර සනීප. ඉතින් වතුර ටිකක් බමු. මාරයි. කූල් එකක් තියෙන ඒ වගේ මේ වතුර මාර රසයක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. මොකද මේ නොයිඳුල් ජලයේ හින්දා වෙන්නේ නැති. මාර සනීපයි. උඩට ආපු සෙට් එක.
අද ඉතින් මොනවද උදේපත් එකට තියෙන්නේ? කුකුරු. අසම රස. සම්පූර්ණයෙන්ම නේමයි. ජයවීර අයියට බොහොම ස්තුතියි. කැම ලබා දුන්නාට. මේ පේනවනේ බිම දිගා වෙලා කන්න. කෙලින්ම හිටගෙන නේ බිම දිගා වෙලා. කැම රහ විදින හොඳට මේ පේනවනේ. කොහොමද ඉන්න විදිය? මට මේකට මොකද්ද බං කවුද මන්ද ඉන්නව නේද ඔහොම? ක්ලියෝපැට්‍රා. අන්න හරි. අන්න ඒ විදිය. මංගලයේ කොට ගන්න ඉතින් මංගලයේත් තිබ්බ ඔහොම එකක්. ඔන්න ඔහොමයි කැමක් රසනේ තියෙන්නේ. මේ වගේ දියැලක් ගාව. සුපිරි පරිසරයක. ලාහිර එළිය වැටෙමින් තිබියදී විටමින් D ලබා ගනිමින් බඩට බද්ද බඩට වතුරද ලබා ගන්න ආකාරය. මාත් කාලා ඉන්න බඩගිනි. උදේට කාලා එතන මහ ඔය. ගාවින් අපි ගමන පටන් ගන්නවා. වෙන යමු. ඔයාලට මතකද අපි නගල්ස් ගියාම කේම්බිය වාඩිය ගාව තිබ්බා එන සහල්. මේ තියෙන මේ වගේ වාඩිය. එන සහල් නම් පේන්නේ නැහැ. අපි ඊට පස්සේ මෙතනින් යනවා පොඩි දියැලි ගෑල්ල. අපි අන්න එතන පොඩි රෙස්ට් එකකට ආවා. මාර සනීපයි මේ බලන්න view එක. එන්න කොල්ල සෙට් එක. බඩ වස්සට එක්කෝ නිදාගන්න. කූල් එකත් එක්ක මාර කූල් එකක් තියෙන්නේ. ඒත් එක්ක මොනවා අපි මික්ස් කරමු. මම මේ අන්තිම ටික බොන්න ඕනේ කොම්බියගේ. ඔන්න ආවා අපි කුරු වැල ගාවට. මේ තමයි කුරු වැල. මෙතන නවතින්න විදියක් නැහැ. පොඩ්ඩක් සීත ගඟුල ඉන්න ඕන. ඒ හින්දා අපි යනවා ඉක්මනට. මොකද අපි අර නැවතුන හැල්ල ගාව ඉඳලා මෙතනට එන්නේ විනාඩි 5කටත් වඩා අඩු දුරක්. අපි දැන් ඉතින් රෙස්ට් එකක් ගත්ත හින්දා අපි කෙලින්ම යනවා සීත ගඟුලට. ගිහලා හොඳට නාගෙන පිරිසුදු වෙලා සිරිපාදේ වදින්න. හොඳයි. පේනව නේද? මොනවද තියෙන්නේ කියලා. කලකිරෙනවා ඉතින් ඒක දැක්කා. අපිට උස්සන් යන්න බෑ මොකද අපේ බෑගුත් සෑහෙන්න බරයි. අපිට හම්බ වෙන පොඩි පොඩි දේවල් නම් දාගෙන යනවා. දමිය දාගත්ත ප්ලාස්ටික් බෝතලයක් තිබිලා. ඒක නම් අද උදේ දාලා ගියපු එකක් වගේ. Taman ගේන ආගන්තුක දේවල් ඔක්කොම මේ පරිසරයට ආවන් පස්සේ අරන් යන්න දාලා යන්න එපා. Siap nih? Lagi wadilah. Pordana wadilah. Sobat tek kala. Podda kanna. නිකද්දි මාර සනීපයක් තියෙනවා. කැරමල් වගේ තියෙනවනේ. මේවා තියෙනවා. අයියෝ.
නෙල්ලි කැල්ලක් කාලේ. මේකගේ මාතාවල් වලට ඊයක් දෙන්න. මූත් එක බලන්න. කනද? අයියෝ. මම යන්නේ ඒක නෙල්ලි රහයිද? යන්නද? ඕනේ හදලා නා. නෙල්ලි රහයිද? නෙල්ලි රහයිද? නෙල්ලි රහයි. අම්මට උඩ ආපු කට්ටිය මට හඳුන්වා දෙන්න බැරි වුණානේ. දැන්නේ මතක් වුණේ. ඒක සීත ගඟුලට ගිහලා කියලා දෙන්න. ඔව්. සීත ගඟුලේදී ගන්නම් ආපු කට්ටිය. කවුද කියලා. මට ඇත්තට මේක මුලදී ගන්න හිටියේ මට අමතකුණා. මේ බලන්න. ලස්සනට හැදුන හෙවණක්. ගස් වලින් හැදිලා තියෙන. වාව්. මෙච්චර වෙලා ආවේ පොඩ්ඩක් ආවේ. දැන් මේක හරි ගියා. මේ තුරු හෙවණේ ඉඳලා. මාර සනීපයි. ඇත්තටම අපි රේන් කෝට් උත් අරගෙන තමයි ආවේ. මේ පේනවනේ සුදු පාට බෑග් එකේ තියෙන්නේ. රේන් කෝට් එක. වැස්සේ නෑ. ඒක තමයි හොඳම දේ. හිතනවා සිරිපාදේ වැඳලා පහළට කරුණා කරද්දි වහින්න නැති වෙයි කියලා. දැන් අපිට සීත ගඟුල ළඟ ළඟ ඇහෙනවා. උඩමළුවක් පේන මට්ටමක ඉන්නේ. කිලෝමීටර් තව 5ක් වගේ තමයි තියෙන්නේ. පේනව නේද? තියෙන වතුර පාර. මේ වගේ වතුර පාරවල් ටිකකින් තමයි යන්න තියෙන්නේ දැන්. හම්බෝ සීත ගඟුලට ආවා. අර වතුර පාර පහු කරා විතරයි මේ. හම්මේ මාර සනීපයක් තියෙන්නේ. පේනව නේද? හොඳට වතුර දෙනවා. දැන් ටිකක් වතුරට බහැලා එහෙම ඉන්න ඕන. අම්මා ඔව් එතන තමයි අපි නාන්න දැන් මේක දාමුද අඩෝ ඔක දැන් ඔබ දැල්ලා නේද ඊළඟ 4 වෙනි එක රිටක් ගෙන යාමේ වාසි 4 වෙනි එක පොඩ්ඩක් ඉන්න අමතකුණානේ මේ තමයි සවිත් වල මතක ඇති කොහෙද ගියේ කබරගලයි නකල්සුයි මේ තමයි පවන් දමිත් ගියාලුවෙක් අපිට මුණ ගැහෙන පළවෙනි වතාව. එතකොට මේ ඉන්නේ ලහිරු. එතකොට අපේ නඩේගුරා දමිත් මේ කට්ටියත් එක්ක තමයි ඉතින් ගමන ආවේ. මට ඒගොල්ලන්ව මුලින්ම අඳුනලා දෙන්න බැරි වුණා. දැන් අපි කාලා නැත්තම් නාලකම් මොකක් කරේ. ආන්සි. ඔන්න අපි ආවා ඉන්දිකාට පාන ළඟට. මෙතනින් ලස්සන සන්සෙට් එකක් තියෙනවා. ඒත් එක්කම උඩමළුව ලස්සනට පේනවා. ඔයාලා බලන්න. සිරිපාද පේන විදිය.